අපේ කියන එක ලයන් රොක් කියලා. ලයන් රොක්. අපිට මහියංගන පැත්තෙන් එනවා නම් ගම්මුලට හරහා ඇවිල්ලා යන්න හිතන් ඉන්නවා නම් හයට කලින් යන්න එපා. ඔව්. ඒ තාක්ෂණය ගැන කිව්වොත් සීගිරි තාක්ෂණය අපිට තාම හිතා ගන්න බෑ. ඒ කියන්නේ එයාලා ඉන්න පරිසරයත් මේ අපි බලෙන් අල්ලගත්ත ඒ කූටි ගීතවල ලස්සනයි. එතකොට ඒකේ ස්ට්‍රක්චර් එක ඒක මාර ලස්සනයි. ලක්ෂරී විදියට නවතින්නත් පුළුවන්. ඒ හැමදේම සපයලා තිනවා සීගිරියේ. සාමාන්‍යයෙන් ඇඩ්වෙන්චර් ඇඩ්වෙන්චර් හයික් එකක් තියෙන්නේ. ට්‍රැවලර්ස්ලට ට්‍රැවලින් කරන කට්ටට යන්න පුළුවන්. අයිබෝන් චිරන්ත අයිබෝන් එහෙනම් දෙවෙනි එපිසෝඩ් එකත් එක්ක තමයි අද ඉන්නේ. වෙනදා වගේම චිරන්ත මගෙත් එක්ක ඉන්නවද පොඩ්කාස්ට් එකේ. අද මොනවද කතා කරන්නේ? අද අපි කලින් වීඩියෝ එකේ කතා කරේ කැන්ඩි ගැන. ඔව්. කැන්ඩි ගැන කතා කරා. මේ සැරේ මම ගියපු තැන ඔත් ගිහිල්ලා ඇති මං හිතන්නේ. සීගිරිය ගිහින් තියනවද? සීගිරිය ගියා. සීගිරිය ගියා. සීගිරිය කියන්නේ ලංකාවේ වගේම ලෝකෙම යුනෙස්කෝ එකට සම්බන්ධ පෞරාණික ස්ථානයක්. අපේ කියන එක ලයන් රොක් කියලා. ලයන් රොක් ටූරිස්ට් ඇට්‍රැක්ෂන් එක ගත්තම ලංකාවේ ලෝකෙම්ම හැපිපෙන ස්ථානයක් තමයි සීගිරිය කියන්නේ ලංකාවේ. සීගිරිය කියන්නේ ඔව්. ලංකාවේ සීගිරිය කියන්නේ ඉතින් ලංකාවේ කියන්නේ ලෝකේ කවුරු හරි ශ්‍රී ලංකාව කියලා ඇහුවොත් ශ්‍රී ලංකාව දන්නේ නැහැ. ශ්‍රී ලංකාව නෙමෙයි සීගිරිය තමයි දන්නේ. ලංකාව සීගිරිය කිව්වොත් දන්නවා. ඒතකොට ශ්‍රී ලංකාවට වඩා සීගිරිය තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ලංකාවේ. ටූරිස්ට්ලගේ අතරේ ප්‍රසිද්ධලා තියෙන්නේ සීගිරිය. ඉතින් ලංකාවේ කට්ටියත් ලෝකල්ස්ලත් යනවා සීගිරිය බලන්න. ඉන් තියනවනේ. ඔව් මම කිව්වේ. මාතරේ දිස්ත්‍රික්කේ තමයි තියෙන්නේ. සීගිරිය පිහිටලා තියෙන්නේ. ඒක තියෙන්නේ අපිට දැන් කීපයකින් යන්න පුළුවන්. ඔව් දඹුල්ල පැත්තෙන් යනවා නම් දඹුල්ල පැත්තෙන් යන්න පුළුවන්. එහෙම නැත්නම් කොළඹ පැත්තෙන් ආවොත් ඒ රූට් එක හරහා යන්න පුළුවන්. ඔව් ඒත් කොළඹ පැත්තට ආවත් හයිවේ එක හරහා යන්න පුළුවන්. කුරුණෑගලට ඇවිල්ලා දඹුල්ලට හැමෝලියට එන්න. අපිට මහියංගන පැත්තෙන් එනවා නම් දඹුල්ලට හරහා ඇවිල්ලා ඒ හරහා අපිට සීගිරියට එන්න පුළුවන්. ඔව්. ඉතින් අපිට ප්‍රයිවට් වෙහිකල් එකකින් එන්න පුළුවන්. එහෙම නැත්නම් බස් එකකින් එන්න පුළුවන්. අවුලක් නැහැ. බස් තියෙනවා සීගිරියට. ඔව්. මම ගියේ බස් එකේ. මගේ එක්ස්පීරියන්ස් එක ගත්තා මම බස් එකේ ගියේ. බස් එකේ ගිහිල්ලා ඉස්සෙල්ලා මම මහියංගනට ගිහිල්ලා මහියංගනට හරහා දඹුල්ලට ආවා. දඹුල්ලට ඇවිල්ලා මම නැවතුනේ කෙකිරාවේ ඉඳලා මම දවස් දෙකක් අනිවාර්යයෙන්ම මම ඉන්නවා. එක දවස් දෙකක් කවර් කරන්නේ නැහැ. දවස් දෙක පළවෙනි දවස් මම හිටියේ කෙකිරාව. කෙකිරාව නැවතිලා කෙකිරාවෙන් දඹුල්ලට බස් එක ඇවිල්ලා කලාව දන්නව නේද? කලාව දන්නවා. කලාව කිට්ටු තමයි මම හිටියේ. කලාවම එතන හොටෙල් එක තමයි මම හිටියේ. ඒ කලාව කිට්ටුව තියෙන හොටෙල් එක. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක කරා මම දෙවෙනි දවසේ තමයි පටන් ගත්තේ සීගිරිය වෙන්න. සීගිරියත් එක්කම මම දඹුල්ලත් කවර් කරා. දඹුල්ල කේව් රොක් එක මරු ඒ දවසම තමයි හිටියේ. කේව් එක ගිහලා ඇති දඹුල්ල කේව් එකට ගිහලා තියනවද? දඹුල්ල කේව් නෑ. ගිහලා නැද්ද? නෑ. ඒක මරු. ඒ කියන්නේ මේකේ මගේ ඉතිහාසයේ සම්බන්ධ වීඩියෝ එකක් හදලා දාලා තියෙනවා මගේ channel එකේ. ජේසොෆ් නිමා channel එකේ. ගිහලා බලන්න. ගිහලා නැත්නම් අනිවාර්යෙන් බලන්න. අනිවාර්යෙන් යන්න. නැත්නම් අපි නොදන්න දේවල් ගොඩක් ඒකේ තියෙනවා. දැන් සීගිරියට යන්න ගත්තම අපිට දඹුල්ල ඉඳන් විනාඩි පැයකමාරක් වගේ යනවා. පැයක් වගේයි බස් එකේ යනවා නම් සාමාන්‍ය මහියංගනේ ඉඳලත් අපි පැය එකමාරක් වගේ ගියා. එකමාරට ගියා. ඔව්. බස් එකේ යනකොට සාමාන්‍ය දන්නවනේ පැය භාගයක් ඒ වගේ පැය විනාඩි 35ක් විතර යනවා. ඉතින් සීගිරියට යන්න එන්ඩස් ගේවියම්ම තියෙනවා. බස් එකේ આવොත් බස් යන්න එක තැනකින් එතන ඉඳන් අපිට මීටර් 500ක් වගේ ඇවිදගෙන එන්න තියෙනවා. ඒ එන්ට්‍රන්ස් එකට ටිකට් ගන්න තැනට කවුන්ටර් එක ගාවටම විශේෂයෙන් කියන්න ඕනි දැන් සීගිරියට යනවා නම් ඔව් බලන් ඉන්න ඕගොල්ලෝ කියන්නේ සීගිරියට යනවා නම් උදේ පාන්දර 6ට කලින් යන්න එපා කවුණේ ඇවින්නේ නැහැ. යන්න හිතන් ඉන්නවා නම් 6ට කලින් යන්න එපා. ඔව්. අන්න 6ට ඔව් අලි ඉන්නවා. 6ට කලින් යන්න එපා. 4න් පස්සේ යන්නත් එපා. 4න් පස්සේ යන්න නැතුව 6යි හවස 4යි කාලේ අතරතුර ඕගොල්ලෝ සීගිරිය ගල තරණය කරන්න යන්න. මොකද අලින්ගේ කරදර තියෙනවා. ඒ කියන්නේ අලින් සැරිසරනවා. ඒ ප්‍රදේශේ අලි බහුලව ඉන්න තැනක් සීගිරිය කියන්නේ. ඉතින් අලියගේ පිටේ යන්න පුළුවන් නේද? ඔව්. මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් මං හිතන්නේ ඩොලර් ගාන මතක නැහැ. ඔව්. මේ රූරල් ටූරිසම් සාමාන්‍යයෙන් මේ පැත්තේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා. කරත්ත කාට් යන්න පුළුවන්. කාට් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඒ වගේම අලින්ගේ පිටේ නැගලා යන එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්.
මෙහෙම තියෙනවා මම නම් අලියාගේ පිටේ ගිහිල්ලා නැහැ. මම ගිහිල්ලත් නැහැ. මම හිතන් ඉන්නවා මම ඒ අත්දැකීම ගන්න ඕන කියලා ළඟදිම. අශ්වයාගේ පිටේ නම් ගිහිල්ලා තියෙනවා. අශ්වයාගේ පිටේ ගිහිල්ලා තියෙනවා. මම අලියාගේ පිටේ යන්න බෑ. අලියාගේ පිටේ ගන්න ඕන එක්ස්පීරියන්ස් එක. සීගිරි ගිය දවසක ආය. ඉතින් ටිකට් එක මම හිතන්නේ 100යිද? ටිකට් මතක නැහැ. 100ක් වගේ තමයි ලෝකල්ස් වල. ලෝකල්ස් වල 100ක් වගේ මම හරියටම මතක නැහැ. දැන් ගණන් කොහොමද දන්නේ නැහැ. ඒක දවසින් දවස ඩොලර් රේට් එකත් එක්ක වෙනස් වෙනවා. ඇතුල් වෙන ගාස්තු. ඇතුල් වුණාට පස්සේ තියෙන පරිසරය ඔව් ඇතුළත් එක්ක තියෙන පරිසරය මාරම එන්ක සමා ලස්සනයි. ඊට පස්සේ අවුව තියෙන වෙලාවට පොඩ්ඩක් අවුසාර වැඩි. අවුසාර වැඩි. ඒක දැනෙන්නේ නැහැ. හැබැයි මේ ඒ ලස්සන සුන්දරත්වයත් එක්ක සුන්දර පරිසරයත් එක්කම ඉතින් යන්න තියෙන්නේ දෙපැත්තේ. පොකුණු තියෙනවා. මම හිතන්නේ උද්‍යාන 3ක් තියෙනවා මේ සීගිරිය ඇතුලේ. සීගිරිය ඇතුලේ ජල උද්‍යානයක් තියෙනවා. එම් උද්‍යාන 3ක් තියෙනවා. විශාල ජල උද්‍යානයක් තියෙනවා. ඉතින් ඒ තාක්ෂණය ගැන කිව්වොත් සීගිරිය තාක්ෂණය අපිට තාම හිතා ගන්න බෑ. වතුර උඩට යන විදිය තාම ඒකත් තාම අභිරහසක්. ඒක අභිරහසක් කොහොම? ඒ කියන්නේ වතුර හිඳෙන්නේ නැහැ. සීගිරියේ දැන් ඒ රොක් එක උඩ නැංගම අපිට ගල උඩ නැංගම තියෙනවා පොකුණු කීපයක් ජල මේ ප්‍රධාන ජල තටාකයක් තියෙනවා. කියන්නේ රජතුමා පාවිච්චි කළ තටාකය. ඉතින් ඒකේ වතුර තාම හිඳෙන්නේ නැහැ. හිඳෙන්නේ නැත්තේ කොහොමද කියලා තාම දැන් ඉන්න ඉංජිනේරුවන්ටත් හිතා ගන්න අමාරුයි. ඒ කියන්නේ මේ තාක්ෂණය කොයිතරම් දියුණුවද කියලා මේ පිළිඹු වෙනවා. ඉස්සර කාලේ කාශ්‍යප රජතුමා තමයි ඔබ ඉදි කළේ. තමන්ගේ පැරස් එක විදියට. ඒක එක එක කතා තියෙනවා. කාශ්‍යප රජතුමා ඉදි කරා කියලා කියනවා. ඔව්. එලාවට රාවණ මේ කතාවක් යනවා. එක එක කතා ඒ සම්බන්ධව තියෙනවා. හැබැයි තාක්ෂණය තාම හොයාගන්න බැරි වෙලා තියෙනවා. මේ කොහොමද වතුර උඩට ගෙනියන්න කොහොමද තාක්ෂණය තාම අපිරහසක් හින්දෙන්නේ නැතුව තියෙනවා කියන්නේ. කොච්චර පායනවද මේ සීගිරියල? අනික ගලක් උඩ වතුර ලාගෙන උඩ වතුර තියෙන හිතන්නකෝ. දන්නවා හරිය. තම දැන් අවුවට නවරම නිකම් මේ දෙන්න chance එක වැඩි. ඔව් chance එක වැඩිනේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕන සීගිරිය යනවා නම් අනිවාර්යයෙන් උඩට බැන්න මහන්සියක්. හැබැයි යන්න අමාරු පාත් එක අමාරු කියන්නේ ගොඩක් හයික් එකක් තියෙන ලොකු ටිකක් සාමාන්‍ය හයික් එකක් තියෙනවා. හැබැයි යන්න පුළුවන්. පටිපිට තියෙනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. අවසරුවක ගියොත් එම ඊට බහින ඔව් සීන් එකම ගන්න පුළුවන්. හැබැයි අවසලා ඉන්න නම් එපා නේද මම කියන්නේ. උන ගොඩක් අවශ්‍ය. ගොඩක් අවශ්‍ය නම් ඉන්න එපා. සාමාන්‍යයෙන් 4-5 විතර. ඔය ටයිම් එකෙද්දි ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් පැය එකමාර මම නම් ගියේ පැය එකමාරෙන් පැය දෙකක් විතර ගියා. පැය දෙකකින් මම උඩට ගිහිල්ලා ඒ සුන්දරත්වය නරඹලා මම ටිකක් වෙලා ඉඳලා කාලය ගත කරලා මම පාරට පැය දෙකක් වගේ තමයි කාලයක් ගියේ. එහෙම සාමාන්‍ය අවුලක් නැහැ. යන්න පුළුවන් පැය එකමාරෙන් දෙකකින්. කව කරලා ඉන්න පුළුවන් ඒරියා එක. විශේෂයෙන් කියන්නේ ඩ්‍රෝන් යවන්න එපා. ඩ්‍රෝන් යවන්න ඕන නම් සිවිල් ඒවියේෂන් එකෙන් අවසරය අරන් එතන SNR සීගිරිමුත් අවසරය අරන් තමයි යවන්න ඕනේ. මොකද එතන රෙස්ට්‍රික්ටඩ් ඒරියා එකක් ඒරියා එකකින් යවන්න බෑ අවසරය අරන්. මම එදා දැක්කා ටූරිස්ට් කෙනෙක් ඩ්‍රෝන් එක යවුව උඩ. ඊට පස්සේ එතන පොලිස් නිලධාරීන් හිටියා. ඒගොල්ලෝ වහාම කිව්වා පහළට ගන්න කියලා. හැබැයි ඒ ටූරිස්ට් කිව්වා මෙහෙම අරන් තියනවා මේ ෆෝන් එකෙන් තමයි ප්‍රූෆ් කරන්න ගියේ. ඒක හරි ගියේ නෑ මම එතන කියන ඊට පස්සේ මම බලන්නේ කියන ඊට පස්සේ මම ගියා යන්න. ඉතින් එනවා නම් හැමෝම සිවිල් ඒවියේෂන් එකනුයි අදාළ ස්ථාන බාර වෙන්න තැනින් අවසර ගත්තා නම් කිසිම ඉෂුවක් ගන්න නැතුව ඔයාලට යවන්න පුළුවන් ඩ්‍රෝන් එක. සීගිරි කුරුරුගීත ලස්සනයි. සීගිරි කුරුරුගීත ගැන කියද්දි මතක් වුණා මට අර පිටි තියෙන්නේ. ඒ පිටි වල දැන් ලංකාවේ කට්ටිය වෙන්න ඕනේ S ධනයෙන්. ඔව්. M ධනේ මට ඇත්තම කලකිරුණා ඒක දැක්ක. සමීකරණ ලියලා තියෙනවා. සමීකරණ ලියලා තියෙනවා. ඉතින් ඇයි එහෙම කරන්නේ? අනික වටිනාකමක් තියෙන දේවල් වලට හානි කරනවා කියන්නේ මහා. නෑ ඇත්තට මේක ලොකු හානි කිරීමක්. දැන් මම ඒක දකින්න මම ආසාවෙන් ගියේ කුරුරුගීත බලන්න ඉස්සර හැබැයි තිබ්බා. දැන් ඒක පේන් කරලා ඉතින් ඇත්තටම මේක උඩ අප්ලෝඩ් ලියනවා. ඉතින් 6 ඒක මට ඇත්තටම කලකිරුණ අවස්ථාවක් ඒ වෙලාවේ. අනේ මන් දන්නේ මට ඒක ඇත්තම දුක හිතුණා ඒකට. ලංකාවේ මිනිස්සු ගත්තම ඒක අමුතු කොට්ටාසක් ඉන්නේ. සමහර 100ක් ගත්තම 100ව නෙමෙයි. 100ක් ගත්තම එක්කෙනා දෙන්න හැම කරන්නේ. ඉතින් ඒ එක්කෙනා දෙන්න කරන වැඩ වලින් අපේ පෞරාණිකත්වය නැති වෙලා යනවා බලන් ඉද්දිම. නෑ ඔය සමීකරණයක් ලියලා බලාපොරොත්තු වෙන දෙයක්වත් නෑ. ඒ වෙලාවට ලිව්වා ඔය දේ අර හෙව්වා. ඒ බැලුවා එතනින් ඉවරයි. ඉස්සරහට තියෙන මේ සුන්දරත්වය නැති වෙන විතරයි ඒ දෙයින් වෙන්නේ. ඔව් මම ඇත්තටම කියනවා එහෙම කරන්න එපා. ගිහිල්ලා දැන් ඔයාලා කනක් බලන්න යනවා නම් එතන
ඉදිරි අනාගතයට බලන්න ඉතුරු කරන්න. එතකොට ඉස්සරහටත් අනාගතයක් තියෙනවා. ඒගොල්ලන්ටත් බලන්න දේවල් තියෙනවා. ඉතින් මේ දේවල් කරන දේවල් වලින් එහෙම දේවල් නැති වෙන එක තමයි වෙන්නේ. ඉතින් විශේෂයෙන් කියන්න තව දෙයක් තියෙනවා මේ චිරන්ත. කින්නෙකුත් ෂූට් කරලා තිබ්බ නේද සීගිරිය සම්බන්ධ කරගෙන. ඔව් ඒ කියන්නේ සීගිරිය ෆෝකස් කරලා නෙමෙයි සීගිරිය ෆුටේජස් අරන් තිබ්බා. මොකද ටැමිල් එකේ මේ ටැමිල් 3 සිංගම් 3 ඔව් ටැමිල් ෆිල්ම් එකක් ඉන්දියන් ෆිල්ම් එකක්. ඉතින් ඒක දැන් රිලීස් වෙලා තියෙනව නේද? රිලීස් වෙනවා. ඒක ඇත්තටම ලංකාවේ සීගිරිය කියන තැන ගොඩක් ප්‍රසිද්ධ උනේ එන්නේ ෆිල්ම් එක කරා. ගොඩක් දකින්න ගත්තා. දකින්න රටා ගොඩක් තැන්වල මේ අරන් තිබ්බා. ෆුටේජස් අරන් නුවරඑළියේ එතකොට ගෝල් ෆෝට් එකේ ගෝල් ෆෝට් එකේ කොළඹ ගෝල් ෆේස් අරන් තිබ්බා. ගෝල් ෆේස් එක ගෝල් රෝඩ් එකේ ගෝල් රෝඩ් එක එතකොට ගොඩක් අරන් කොළඹ එයාපෝට් එක අරන් තිබ්බා. හැබැයි ඒ දේවල් ගත්තම සීගිරිය කැපී පේනවා. ඒකින්ද ඔව් සීගිරිය ඇත්තටම මේ කියන්නේ ඩ්‍රෝන් ෂොට් එකකුණත් මහා ලස්සන අමාරුමයි. එන්න සීගිරියට කියලා මම ආරාධනා කරනවා යන්න පුළුවන්. එහෙම ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ. කාලක් කොළඹ ඉන්නවා දවසින් ඉරෙල් යන්නත් පුළුවන්. වීකෙන්ඩ් ට්‍රිප් එකක් එනවා නම් ඔයාලා දවසක් වෙන් කළා දවසක් යන්නෙත් නැහැ පැය 3ක් ඇති. ගිහින් එන්න නේද? විශේෂයෙන් කියන්න ඊට පස්සේ දැන් අපි හයික් එක යද්දි එතන බඹරු ඉන්නවා. ඔව් සද්ද බද්ද කියන්නේ ඔයාලා සාමාන්‍යයෙන් ඔය මොන හරි පාටි බොක්ස් JBL වගේ මොන හරි අරන් යනවා නම් ඒ වගේ දේවල් ඕෆ් කරගෙන යන්න කියලා එයාලා ඉන්ස්ට්‍රක්ෂන් දෙනවා. දෙන්නේ කෑ ගහන්න දෙන්නේ නැහැ හූ කියන්න අරන් මේවා කරන්න එපා. ඔයාලම කරන වැරදි වල තමයි එයාලා ඇවිස්සෙන්නේ මේ මොකද ඒ වගේ දේවල් කරනකොට සත්තු ඇත්තටම කැමති නෑ. කියන්නේ එයාලා ඉන්න පරිසරයත් මේ අපි බලෙන් අල්ලගත්ත පරිසරයකට මේ තමා අපි ගිහිල්ලා අපි ඒ සුන්දරත්වය විඳගෙන පාඩුවේ ආවට පස්සේ මිෂු එකක් නෑ. ඔව් ඒක විශේෂයෙන් කියන්න සද්ද කරන්න එපා. ඔව් සද්ද කරන්නේ නැතුව පාඩුවේ ගිහිල්ලා ඒකේ සද්ද කර කර බලන්න දෙයක් නෑ. සද්ද කරන්නේ නැතුව පාඩුවේ ඒ කුටි ගීත වල ලස්සනයි. එතකොට ඒකේ ස්ට්‍රක්චර් එක ඒක මාර ලස්සනයි. ඊට පස්සේ උඩ තියෙන පොකුණු තියෙනවා. ඒගොල්ලෝ දැන් මේ දවස්වල ප්‍රතිසංස්කරණය කරන යන ගමන් තියෙනවා මම දැක්කා. මේ කේබල් දාලා ඒ කියන්නේ මේ යාළුගේ මේ ගඩොල් එහෙම මම දැක්කා මාලට උඩහට මාරු කරනවා. අරන් යන්න ට්‍රාන්ස්පෝර්ට් කරනවා. ඔව්. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ මීට බලලා පාඩුවේ ෆොටෝස් ගන්නවා නම් පරිස්සමට ෆොටෝස් ගන්න කියන්නේ ඔව් අමාරු යන්නේ වැටවල් කැඩිලා තියෙනවා. අමාරු නැහැ වැටවල නැහැ. ඒක වයින්කට තමයි අය පරිස්සම් කරගන්න ඕනේ. මොකද පල්ලෙහා හෙලක් තියෙන්නේ. කැලයක් තියෙන්නේ. වතුර හොයාගන්න තියා කෑල්ලක්වත් හොයාගන්න බැරි වෙයි. ඒක නිසා මේ අර යන සුන්දරත්වයේ පාඩුවේ විඳගෙන ඒ කියන්නේ ඔයාලා අරන් යන කෑමවීම වල කොළ අරන් මේවා ඒ උඩ දාලා ඒ වගේ ජරා කරන්න යන්න එපා. මොකද ලංකාවේ මිනිස්සු ගොඩක් තැන්වල ඒ වැඩේ කරනවා. ඔව් විශේෂයෙන් කියන්න ඕනේ ඒක ටූරිස්ට් ඇට්‍රැක්ෂන් නැති තැන ඇට්‍රැක්ෂන් සුද්දු එන්නේ ගොඩක්. ගොඩක් ටූරිස්ට් සුද්දු එන්නේ. ඒකින්ද එතන අපි රැක බලා ගන්න ඕනි ඉදිරි අනාගතයේත් අපේ ලංකාව කියන්නේ ටූරිසම් පැත්තෙන් දියන වෙන රටක්. ඔව් ඒ ටූරිසම් ඇට්‍රැක්ෂන් අපි විනාශ කරොත් ඉස්සරහට ඉන්කම් එක නැති වෙනවා ලංකාවට. අනිවාර්යයෙන්. මොකද ගොඩක්ම ටූරිසම් වලින් මේ ලංකාව දියුණු වෙනවා. ටූරිස්ට්ලා එනවා. ලංකාවේ මේ ආදායමත් වැඩිපුරම මේ ටූරිසම් වලින් හම්බ වෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් වලට හානි කරලා අපේ රටේ අනාගතය ළමයින්ගේ ඉතිහාසය ළමයින්ට බලන්න තියෙන ඉතිහාසය නැති කරන්න නැතුව පාඩුවේ මේ වැඩේ කරගෙන ආවම ඒවා ඇත්තරම අපි රැක බලා ගන්න ඕන අපේ පෞරාණික දේවල්. සීගිරිය ගත්තම සීගිරියේ අපිට නවතින්න විශාල හොටල් ප්‍රමාණයක් තියෙනවා. මේ වෙලා තියෙනවා. තාමත් ඉදි ගෙනවා. මම ළඟදී ගියා. ඉතින් තාම ඉදි ගෙනවා. අලුතෙන් ඉදි ගෙනවා. තරු 5ද තරු 4ද තරු 3ද හැම හොටල් එකක්ම තියෙනවා. Tamanට හැකි පමණින් ළමන්ට ගිහි නවතින්න පුළුවන්. ලෝ බජට් අපිට නවතින්න පුළුවන්. මිඩල් ප්‍රයිස් එකට නවතින්න පුළුවන්. ලක්සරි විදියට නවතින්න පුළුවන්. ඒ හැමදේම සපයලා තියෙනවා සීගිරියේ හොටෙල්ස් ගත්තම හැම හොටෙල් එකක්ම සීගිරියේ තියෙනවා. කාට් රයිඩ් යන්න පුළුවන්. මේ ඇක්ටිවිටිස් ටික වලට කරන්න පුළුවන්. කයාකින් යන්න පුළුවන්ද? මම ඒක එදී දන්න. කයාකින් බෑ. කියන්නේ කන්දරම යන්න පුළුවන්. කන්දරනේ පුළුවන් නේද? අන්නරම පුළුවන්. කන්දරම හොටෙල් එකක් තියෙනවා. ඉතින් කන්දරම හොටෙල් එක ගත්තම 5 ස්ටාර් හොටෙල් එකක්. ඔව් ඔයාලා දඹුල්ල පැත්තට යනවා නම් එතකොට එයා බැලුන්ස් වලින් රයිඩ් එකක් යන්නත් පුළුවන්. හරියම. දඹුල්ල පැත්තේ ඒවත් තියෙනවා. දඹුල්ල පැත්තේ ඒවත් තියෙනවා. මම හිතන්නේ ATV රයිඩ් එකක් තියෙනවා. මම හිතන්නේ දැන් ATV රයිඩ් එකක් දඹුල්ල පැත්තේ තියෙනවා. දඹුල්ල පැත්තේ තියෙනවානේ. ඔව්. ATV රයිඩ් එක ඒ වගේ ඇක්ටිවිටිස් දැන් ගොඩක් සීගිරියේ ඩෙවලොප් වෙන ගමන් තියෙන්නේ. ඔයාලට ගියොත් අනිවාර්යෙන් ඒ අත්දැකීම් ගන්න පුළුවන්. සීගිරියට ඔයාලා සීගිරියට නැග්ගාම මේ අපිට ඉස්සරහින් බලා ගන්න පුළුවන් බිදුරංගල. විශේෂයෙන් ඒක කියන්න ඕනේ.
පිතුරංගල තියෙනවා. පිතුරංගල ඉඳන් ගොඩක් ෆොටෝස් වයිරල් වෙලා තියෙනවා. ඔයාලා Facebook වල දකින්න ඇති සෝෂල් වගේ සීගිරියගේ ෆීගිරියේ ලස්සන ෆොටෝ එකක් ෆුටේජ් එකක් ගන්න ඕන නම් ඔයාලට පිතුරංගලට නැගලා පිතුරංගලෙන් ගන්න පුළුවන්. පිතුරංගලට ගිහිල්ලා ලස්සන ෆොටේජ් එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි පිතුරංගලට යන්න තියෙන්නේ ලොකු දුරක් නෑ. සාමාන්‍ය කිලෝමීටර් එකමාරක් දෙයක් පරතරය තියෙන්නේ. ඔයාට තමන්ගේ වාහනයක් යනකොට බස් උත් වැඩ කරනවා හෙට. සීගිරි හරහා යන්නේ බස් එක. ඉතින් ඔයාලා සීගිරි ගියොත් අනිවාර්යෙන්ම පිතුරංගල යන්න කමතක් කරන්න එපා. සාමාන්‍යයෙන් ඇඩ්වෙන්චර් හයික් එකක් තියෙන්නේ ටයිප් එකක්. ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. සීගිරි view එකක් බලා ගන්න පුළුවන් පිතුරංගල නැංගම. ඔන්න ඔය දේවල් තමයි සීගිරිය ගැන කතා වෙන්න තියෙන්නේ ට්‍රැවලර්ස්ලට. ට්‍රැවලින් කරන කට්ටට යන්න පුළුවන් තැනක් තමයි සීගිරිය කියන්නේ. ලංකාවේ තියෙන සුන්දරත්වයෙන් පිරුණු තැනක් සීගිරිය කියන්නේ. මම ආරාධනා කරන හැමෝටම සීගිරියට ගිහිල්ලා ඒ අත්දැකීම ලබා ගන්න. ලංකාවේ තියෙන පෞරාණික පැරණි කලකුඩු ඉදිවිච්ච රාජධානියක්. ඒ රාජධානිය ගිහින් බලන්න, ඒ තාක්ෂණය බලන්න. ඒ හැමදේම සුන්දරත්වය විඳ ගන්න යන්න කියලා මම ආරාධනා කරනවා. අද පොඩ්කාස්ට් එකේ මගෙත් එක්ක ආපු චිරන්තට බොහොම ස්තුතියි. thank you චිරන්ත. ඉතින් next episode එකත් එක්ක ආයෙ හම්බෙමු. ඉතින් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් දවසක මේ වගේ එපිසෝඩ් එකකින් හමු වෙමු. ජය වේවා.